අයිබෝවන් මම ගාන්ධි කතා කරන්නේ අද නිකම් මට හිතුණා මේ කාලට පස්සේ මගේ channel එක බලනකොට 8ක් විතර තිබිච්ච channel එකේ 22 දෙනෙක් ඉන්න ඉඳා පොඩ්ඩක් මේ අලුත් දෙයක් ගැන කියමු කියලා හිතුණා. හරි කමන්න. I'm a financial advisor. ඒ වගේම මම ඉන්ෂුරන්ස් කරනවා. ඒ වගේම estate planning උත් බලනවා. කොහොමද මේ එක එක්කෙනාගේ financial risk එක analyze කරනවා. ඒගොල්ලන්ගේ property කොහොමද transfer කරනකොට මොනවාද හිතන්න ඕන කියලා අපි බලනවා. එහෙම කරනකොට සාමාන්‍යයෙන් මම දකින්නේ උගා කට්ටිය ගාව බිල් එකක් නැහැ. සෝ බිල් එකක් ඇයි අවශ්‍යයි කියන එකට ඇත්තට උගා මිනිස්සුන්ට බිල් එකක් ඕන කියලා දන්නවා. ඒක ලොකු දෙයක් කියලා හිතනවා. ඒක ඇත්තටම ලොකු දෙයක් තමයි. බට් ඒ වුණාට ඒක කොහොමද ඒකේ තියෙන බිල් එකක් නැත්තම් මොකද වෙන්නේ කියන එකේ හරි පැහැදිලිකමක් නැති ඉඳා මේ ටිකක් මම දන්න අඳුනායට නිකන් ඒක ටිකක් කියමු කියලා හිතුණා. හරි? මගේ සිංහල ඉතින් එච්චර හොඳ නැති වුණාට sorry වෙන්න ඕන. But still I will try to do my best to tell in Sinhala. Because just I'm learning. හැමදාම ඉගෙන ගන්න එක හරි ලස්සන දෙයක් සන්තෝෂ වෙන්න ඕන දෙයක් උත් එක්ක. හරි? දැන් බලමු දැන් ඉස්සෙල්ලාම බලමු බිල් එකක් කියන්නේ මොකද්ද? දැන් බිල් එකක් නැත්තම් මොකද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු. හරි? දැන් බලනවා නම් මේ ඉස්සෙල්ලා එස්ටේට් කියන්නේ මොකද්ද? එක්කෙනෙක්ගේ සම්පූර්ණ ඇසට්ස් එකෙන් ලයබිලිටිස් ටික අඩු කරා මේක තමයි net worth කියන්නේ. So ඒ net worth එක කාටද දෙන්නේ? අපේ තියෙන අපේ අම්බ කරපු දේවල් ඔක්කොම එකේ තියෙන්නේ. ගෙවල්, gold අරමුණ ඔක්කොම එකතු කරලා දැන් මේක දෙන්න ඕන. මේ දෙනකොට කාටද දෙන්නේ කියන්නේ අපේ thought process එකක් තියෙනවා. මොකද අපි think කරන විදිහට අපේ විශ්වාස එකට ඒක දෙනවා. දැන් දෙන්න යනකොට දැන් අපිට මොනවද හිතුවේ කියලාම කවුරුත් දන්නේ නැත්නම් අපි මරණම දන්නේ නැහනේ. දැන් කවුරුත් දන්නේ නැත්නම් ඒක ඔන්ටාරියෝ දැන් අපි ඔන්ටාරියෝ එකේ තියෙන ඉන්න මම ඔන්ටාරියෝ ලෙජිස්ලේෂන් ගැන කියන්නම්. දැන් ඔන්ටාරියෝ එකේ තියෙනවා නම් දැන් ඔන්ටාරියෝ එකේ තියෙන ඒගොල්ලන්ගේ සක්සෙෂන් ඇක්ට් එකක් හැටියට ඒගොල්ලන් ඒක බෙදලා දෙනවා. දැන් මම එස්ටේට් කියන්නේ ඔයගොල්ලන් දන්නවා. දැන් ප්‍රොබේට් කියන්නේ කවිලා ලීගල් ඔතොරයිසේෂන් කියලා එකක් කියන්න පුළුවන්. මේ කෝට් එකෙන් කියන්නේ ඕකේ දැන් මේ බිල් එක එක්සිකියුට් කරන්න එක්කෙනෙක්ව අපොයින්ට් කරලා දෙන එක තමයි ඒ ප්‍රොබේට් කියන්නේ. දැන් ප්‍රොබේට් කරනකොට දැන් කියන්නේ අපි කියන්න පුළුවන් ඇවිල්ලා මේ බිල් එක වැලිඩ් කියන එක තමයි ඒගොල්ලන් කරන්න කියන දේ. දැන් දැන් අපිට බිල් එකක් නැත්නම් දැන් ඔන්ටාරියෝ ගවර්න්මන්ට් එක තමයි ඒගොල්ලන් ඒක අපි ඇප්ලයි කරන්න ඕන. ඇප්ලයි කළා තමයි ඔය පොසිෂන් එකට එන්න ඕන. සෝ ඉස්සෙල්ලා බලමු බිල් එකක් තිබ්බනම් මොකද කරන්නේ? දැන් මේ ඒකට එක්සිකියුටර් කියලා කෙනෙක් ඉන්නවා. නැත්නම් එයාට ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්න පුළුවන්. දැන් ඇඩ්මිනිස්ට්‍රේටර් කවුද කියලා අපි අපොයින්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ බිල් එකේ තියෙනකොට ඒක ලියනවා කවුද මම මරනොත් මාව කවුද මේ දේවල් ටික බලන්නේ. එයා තමයි එයා. එයා නැත්තම් කවුද කියලා එම series of question තියෙනවා. ඒක fill කරාම ඔයාලට ඒක දෙනවා කොහොමද ඔයගොල්ලන් කරන්න කියලා. හරි දැන් බලමු දැන් බිල් එකක් තියෙනවා. දැන් ඒක බිල් එක තිබ්බම දැන් probate application එක ඉස්සල්ලාම වෙලා ඉස්සල්ලා ඒගොල්ලන් දැන් බිල් එකේ තියෙන හැටියට දැන් ගිහිල්ලා දීලා ඒ ටික කරනවා. එහෙම කරගෙන යනකොට ඉස්සල්ලා ඒ ඇඩ්මිනිස්ට්‍රේටර් කරන්න ඕනේ. ඉස්සල්ලා ඒ මිනිස්යාගේ තියෙන ණය ටික or the debt ටික ඔක්කොම ගෙවන්න ඕන. ඊට පස්සේ tax ගෙවන්න ඕක probate tax එක දැන් සාමාන්‍ය probate tax කියන්නේ approximately 1.5% of your total value of your property right ඒ value එක කියන්නේ whatever going through the will ඒ කියන්නේ උදාහරණයක් ඇටියට will එක ඇතුලෙන් යනවා කියලා එකක් තියෙනවා will එක outside එකටත් ওই property ටික එළියට යන්න පුළුවන්. ඒ outside එකට යනවා කියන්නේ එක තේරුම ඇවිල්ලා දැන් කියමුකෝ දැන් අපි දැන් ගයක් තියෙනවා ඒක two people own කරනවා නම් දැන් දෙවෙනි එක්කෙනාට ඒක එහෙම යන්න පුළුවන්. ඒ කියන්නේ joint tenant with survivorship කියලා කියන්නේ. එහෙම සාමාන්‍යයෙන් තියෙනකොට ඒ අර දෙවෙනි එක්කෙනාට දැන් දෙවෙනි ඕනර් එකට ඉබේම යනවා. ඒකටයි will එකටයි සම්බන්ධයක් නැහැ. right? එයාට ඔය will එකේ ඕන ලියන්න පුළුවන් මගේ මේ ඔක්කොම කන්සිඩර් කරලා බෙදලා දෙන්න කියලා. දැන් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාට මේව බෙදලා දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් will එක ඇතුලේ. right so එහෙම will එක ඇතුළත එහෙම ලියනකොට ඔයා නිකන් හරි මම අර RRSP එකක් තව දුවක් දීලා තියෙනවා තව ගයක් තව පුතාත් එක්ක තියෙනවා මේක තියෙන තිබ්බනම් දැන් මේක මොකද වෙන්නේ මේ ටිකටයි අර will administrator එකටයි සම්බන්ධයක් නැහැ ඒක outside the will එහෙම නැත්නම් ඔය ඉන්ක්ලූඩ් කරනවා නම් ඒ ඉන්ක්ලූඩ් කරනකොට ඒක යම් කිසි ලීගල් ටර්ම් එකක් තියෙනවා ඒ විදිහට කියනවා දැන් ඔයා මේකත් කන්සිඩර් කරලා ඉක්වලි බෙදන්න කියලා. මේ ටැක්ස් එකට පස්සේ එක්කෙනාට හරියට ගාණ එන්න ඕන කියලා ඒක ලියන්නත් පුළුවන්. right? දැන් අපි බැලුවා දැන් ඊට පස්සේ ටැක්ස් එක ගෙවුවට පස්සේ ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක CR එක අරගත්තට පස්සේ ලෝයර්ට දුන්නම ලෝයර් දැන් මේ ප්‍රොපර්ටි ටික හරියට
ට්‍රාන්ස්ෆර් කරනවා අනිත් එක පුද්ගලයෙක්ට. නිකන් හරි ඉන්ෂුරන්ස් එකක් තිබ්බම ඉන්ෂුරන්ස් ඩිරෙක්ට්ලි බෙනිෆිෂරි එකට යනවා. දැන් නිකන් හරි ඔය ඉන්ෂුරන්ස් එකේ බෙනිෆිෂරි නමක් තිබ්බේ නැත්නම් ඒ බෙනිෆිෂරි ජීවතුනේ නැත්නම් මොකද වෙන්නේ? ඒක ආපහු යනවා ඒ එස්ටේට් එකට. ඕනර් එකට තමයි යන්නේ. right? so දැන් ඒ කියන්නේ ඕනර් දැන් නැහැ. දැන් ඕනර්ට ඕනර්ගේ එස්ටේට් එකට ගියාම ඕනර්ගේ එස්ටේට් එකෙන් ප්‍රොබේට් ටැක්ස් එක ගෙවලා ඊට පස්සේ ඒක විල් එකේ කොහොම අපි ලියලා තියෙනවද කොහොමද බෙදන්න ඕන කියලා ඒ විදිහට ඒක බෙදලා යනවා. හරි. දැන් නිකන් හරි විල් එකක් නැහැ කියන්නේ. විල් එකක් නැති වුණාම ඉස්සෙල්ලාම ඕන දැන් මේ විල් එකක් තියනවද කියලා හොයන්න ඕන. ඒක තමයි ෆස්ට් ඉම්පෝටන්ට් තින් එක. ඉතින් ඒකටම කලක් යයි මොකද සමහරවිට සමහර මිනිස්සු ලියලා බැංක් එකේ තියනවා නැත්නම් කාට හරි දීලා තියනවා මම මරනොත් මේක දෙන්න කියනවා. සෝ ඒ වගේ මොනවා හරි වෙන්න පුළුවන්. කවුරු හරි විල් එකක් මෙයා තමයි ලාස්ට් විල් එක කියලා ගෙනත් දෙන්න පුළුවන්. right? සෝ ඒකෙන්ද ඒ විල් එක අපි බලාගෙන ඉන්න ඕන මේක ලැබෙනවද කියලා. right? ඒ කියන්නේ ඒක එකක්. ඊට පස්සේ ඇවිල්ලා ඕකේ විල් එකක් නැහැ කියලා ඔයා කන්ෆර්ම් කරාට පස්සේ ඔයා through the lawyer you are going to apply for an administrator. ඒ කියන්නේ ඔයා apply කරන්න ඕන. right? ඒක administrator හරි අර executor කෙනෙක්ට application. ඒ කියන්නේ ඔයාගේ මේ විල් එකට මේ මැරිච් එක්කෙනාගේ දේපලට මෙයා තමයි අයිති නැත්නම් මෙයා තමයි ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න සුදුසු එක්කෙනා කියලා අපි ඉල්ලන්න එක තමයි ඒ process එක දැන්. ඉතින් ඒක කරාට පස්සේ ඒකට කල් යනවා සාමාන්‍ය ඒක චෙක් කරන්න ඕනේ තව එක්කෙනෙක් තව විල් එකක් තියෙන්න පුළුවන් නැත්නම් තව එක්කෙනෙක් ඒකට තව එක්කෙනෙක් කියන්න පුළුවන් මටත් මේකේ අයිතිය තියෙනවා කියලා so nobody knows anything right because ඒ පුද්ගලයා මුකුත් ලිව්වේ නැහැ so ඒකින්ද ඒක සාමාන්‍ය මාස 6ක් නැත්නම් මාස 12කුත් වෙන්න පුළුවන් ලොකු එක්ස්ටේට් වෙනකොට සමහරට ඒක රිස්කුත් තියෙනවා බිස්නස් ක්ලේම්ස් දෙන්න පුළුවන් ඒව ටික චෙක් කරන්න වෙනවා so ඕන එක්කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් මට මෙයා 10000 ගත්තා කියලා right I'm just telling you right එවිඩන්ස් එකක් ගේන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් right so මේ ටික ඔක්කොම තියෙනවා මේකත් ඒකින්ද ඒක උඟක් ඩිෆිකල්ට් සිටුේෂන් එකක් වෙනවා මේ ෆැමිලි ඔල්රෙඩි එක්කෙනෙක් මරලා ඉන්නවා එයාත් එක්ක ඉන්න අර ඒගොල්ලන්ගේ පවුලටයි මේගොල්ලන්ටයි ඒක ලොකු ප්‍රශ්නයක් right ඒකින්ද අනිවාර්යෙන් ඒක විල් එකක් ඕන කියන එකට ඉම්පෝටන්ට් thing ඒක විල් එකේ පර්පස් එක වදන්නවා අපේ හිතන විදිහට ඔය අපේ මාන්සියල අම්බ කරපු දේවල් දෙන්න තමයි ඒක කරලා තියෙන්නේ right දැන් අපි බලමු without මේ will එක ඇතුලෙන් යන්න නැතුව පිටින් යන properties මොකද්ද කියලා. ඒ කියන්නේ joint ownership තිබ්බොත් යනවා. දෙවෙනි එක මම කිව්වා දැන් debts ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඒක joint ownership එකම යනවා. ඒ වගේම life insurance එකේ beneficiary තිබ්බොත් ඒක පිටින් යනවා. ඒ වගේම ATFS එකේ successor කෙනෙක් දාලා තිබ්බනම් එයාට යනවා. ඒ වගේම කියමුකෝ RRSP එකක් තිබ්බම ඒකටත් name beneficiary එකක් තිබ්බනම් එයාට යනවා. මේ name beneficiaries තියෙනකොට නැත්තම් මේ වගේ වලට probate tax එක නැහැ. මොකද ඒක පිටින් ඒක bill එකට එළියෙන් යන හින්දා. bill එකට ඇතුළෙන් යන සල්ලි ඔක්කොටම සල්ලි කියන value එකට 1.5% approximately ගෙවනවා. මොකද first 50000 එක free. ඊටු ටිකට 1.5% Ontario එකේ. right? අපි දැන් බලමු ඊට පස්සේ මොකද හරි දැන් අනිත් එක විල් එකේ ඔයාලට ලියන්න බැරි දේවල් තියෙනවා. දැන් කියන්නේ දැන් අපි ඔක්කොම හිතපු විදිහට ඔක්කොම කරන්න බෑ right? අපි දැන් කියන්නේ I'm talking for a family like right? දැන් අපි බැඳලා ඉන්නවා ඒ වගේ එකක් තියෙනවා. නම් අපිට දැන් wife ට මෙච්චරක් දෙන්න ඕන කියලා එකක් තියෙනවා. ඊටත් වඩා අඩුව දැම්මොත් ඒක dependent relief legislation එකක් තියෙනවා. මෙම ගාණක් දෙන්න ඕන කියන එකක් තියෙනවා right? ඔයා දැන් එක ළමයෙක්ට දෙන්න බෑ කියන්නත් බෑ right? ඒක ඒගොල්ලන් ඒක they will come back to the court and they fight and they get it. ඒ කියන්නේ bill එක සාමාන්‍යයෙන් ඒ රෙගුලර් ලෝ එක හැටියට ඒ කියන්නේ ෆැමිලි ලෝ එක හැටියට at least ඒව ටික මේන්ටේන් කරගෙන තමයි යන්න ඕන. right. so ඊළඟ එකට මම බලන්න ඕන okay. දැන් බලමු දැන් mainly දැන් ඔය bill එකක් සාමාන්‍ය bill එකක් ලියනකොට ඒ bill එකේ සාමාන්‍යයෙන් requirement එකක් තියෙනවා. ඒ requirement එක ඇවිල්ලා අනිවාර්යෙන් lawyer කෙනෙක්ගෙන් තමයි කරන්න ඕන කියලා ඕනාවක් නෑ. softwares තියෙනවා. ඔයාලට ඒකේ ඔයාගේ නම් ටික දැම්මම automatically bill එකක් produce කරලා එනවා. ඒකලම් particularly one by one ප්‍රශ්න අහනවා. ඒකට උත්තර දුන්නම okay who is the administrator, who is the trustee, who is the ඔය ටික ඔක්කොම දාන්නට පස්සේ ඒක reasonably okay bill එකක්. මොකද අපි මුකුත් නැතුව ඉන්න එකට වඩා අඩුම ගානේ පොඩි එකක් තියන්න එක at least protection එකක් තියෙන එක ලේසි. ඒ කියන්නේ ඒකට දෙන්නෙක් දැන් මොන්ටාරියෝ එක legislation හැටියට තියෙන්නේ කොහමද දෙන්නෙක් අසම් කරන්න ඕන දෙන්නම adult වෙන්න ඕන ඊළඟ එක ඇවිල්ලා ඒගොල්ලන් දෙන්නම මේ beneficiary කෙනෙක් වෙන්න බෑ කියලා ඒක තියෙනවා. දැන් beneficiary කෙනෙක් ආපහු දැන් කියන්නේ ඔයාගේ wife ට ඔයාගේ bill එක ලියනවා wife can't sign for you right? මොකද ඒකත් අපි හිතා ගන්න ඕන. ඊට පස්සේ bill එක ගන්නකොට power of attorney කියලා එක document එකක් ඒකත් එක්කම එනවා right? ඒ කියන්නේ lawyer කෙනෙක්ගෙන් ගිහලා වුණා. ඒගොල්ලෝ මේ තුනම එකට තමයි දෙන්නේ. bill එකයි power of attorney එකයි power of attorney for personal care කියලා.
right personal care කියන්නේ දැන් අපි sick වුණාම ඒක අපේ decision එක ගන්න බෑ අපේ decision එක ගන්න තව කෙනෙක් දෙන අයිතිය තමයි ඒක සාමාන්‍ය වගේ plug එක ගලවනවා නම් ඕගලන්ට ඒක එයාට තියෙන අයිතිය right ඒක තමයි ඒ වෙනද ඇත්තටම serious procedure එකක් නෑ ඒගොල්ලන්ගේ verbally ඒ අයිතිය ගන්නවා right so that is a different story right දැන් අනිත් එක වෙලා power of attorney එකක් ගන්නකොට power of attorney කියලා එකක් ගන්නකොට ඒ continuing power of attorney කියලා එකකුත් තියෙනවා ඒ දෙකෙන් සාමාන්‍ය continuing power of attorney උගක් මිනිස්සු ගන්නවා මොකද දැන් අපිට සිය පුත්තියෙන් ඉන්නකොට දැන් ඇවිල්ලා අපි power of attorney මේ මගේ සල්ලි ටික පාලනය කරන්න මෙයාට අයිතිය දෙනවා right ඒ වුණාට අපිට ඒක අපි incapacitated වුණාම අපිට කරන්න අපිට ඒ වෙලේ අපි මෙයාට දෙනවද නැද්ද කියලා දන්නේ නැහැ නේ ඒකින්ද ඒක continuous power of attorney කියලා එකක් තියෙනවා ඒක සාමාන්‍ය ඒක සයින් කරලා ගත්තා නම් that also it is valid so ඇත්තටම කියනවා නම් දැන් ඔය වගේ දැන් කවුරු හරි කෝමායකට ගියා කියමුකෝ ඇත්තට power of attorney එකක් නැහැ කියමුකෝ එහෙම එකක් වෙනකොට සාමාන්‍යයෙන් අපිට කරගන්න බැරි වෙනවා කිසිම වැඩක් ඒ කියන්නේ mortgage එකට additional payment එකක් හරි නැත්නම් remortgage කරලා සල්ලි ටිකක් ආපහු අරන් මොන හරි යාට බේත් කරන්න හරි you can't do anything you are in a fraud right ඒ කියන්නේ ඒකට ඊට පස්සේ ડોක්ටර් සර්ටිෆයි කරලා ඔය මාස ගාණක් වුණාට පස්සේ ඔය වගේ ප්‍රශ්නත් ඉවර වෙලා ඇති ඒ වෙලාවේ right ඒකින්ද මේ ડોකියුමන්ට්ස් ටික අපි අදලා ගන්න එක අපිට උඟක්ම ඉම්පෝටන්ට් කියලා මට හිතෙනවා මොකද මම මේ ඩේලි බේසිස් එකේ වගේ මම ලයිෆ් ඉන්ෂුරන්ස් කරනවා ඒ වගේ ස්ටේට් ප්ලෑනින් කරනවා ඒවා කරනකොට මම දකින්න උඟක් ෆැමිලිස් වල ඕව නැහැ අනිත් එක ඒක ගැන වැඩි හිතන්නේ නැහැ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ හැමදාම හිතන්නේ අපිට මොකුත් වෙන්නේ නැහැ කියලානේ එහෙම හිතන්න එක නම් හොඳයි ඒ වුණාට ඒ වුණොතුත් කමක් නැහැ කියලා හිතන්න එක ඊට වඩා හොඳයි රයිට් ඒක අපි ඒකට ලාස්ට් වෙලා ඉන්නවා කියන්නේ මේක සර්ප්‍රයිසිං දෙයක් නෙවෙයි ඒක හැමෝම දන්න දෙයක් මරණය නියතයි රයිට් ඒකින්ද අපි ඔක සර්ප්‍රයිස් වෙන්න හරි බය වෙන දෙයක් නෙමෙයි රයිට් සෝ දැන් ඊට පස්සේ මම තව එකක් එක්ස්ප්ලেইন කරන්නම් සාමාන්‍ය විල් එකක් නැති වුණාම පොඩි මේකක් ගත්තා මම කොහොමද මේක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ කියලා. අපිට විල්ලක් නැත්තම් කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙන්නේ පොඩ්ඩක් ඉන්න. ඕකේ දැන් මම මේ මෙතන පොඩි එක්සැම්පල් එකක් ගන්නවා. දැන් මේකට කියන්නේ ඉන්ටර්ස්ටේට් කියලා. ඒ කියන්නේ ටෙස්ටේට් කියන්නේ ඒ කියන්නේ දැන් මේ විල් එකක් නැති අයට කියන්නේ ඔම. රයිට්? සෝ ඒගොල්ලන්ගේ කොහොමද මේ ඔන්ටාරියෝ සක්සෙෂන් ලෝ ඇටියට කොහොමද මේක ඩිවයිඩ් වෙන්නේ කියලා. right දැන් කියමු දැන් එක්කෙනෙක් කියලා husband and wife ඉන්නවා දැන් එක්කෙනෙක් එයාගේ husband ගේ නමින් තමයි ඔක්කොම තියෙන්නේ කියලා assume කරමු දැන් එයාට 1 million house එකක් තියෙනවා ඒක එයාගේ principal resident තමයි ඒකේ 1 million value තියෙනවා ඒ කියන්නේ ඇත්තටම මේ calculate කරනකොට සාමාන්‍යයෙන් mortgage එක අඩු කරලා තමයි බලන්නේ right for example එම තියාගමු ඒ වගේම other properties other assets 250,000 තියනවා කියමුකෝ මේ ඔක්කොම value එක ඇවිල්ලා totally ඇවිල්ලා 1.25 million තියනවා කියලා අපි ගමු. දැන් ඒ කියන්නේ ඔන්ටාරියෝ මේ preferential share කියලා ඒ කියන්නේ දැන් husband wife දෙන්නෙක් ඉන්නවා නම් දැන් එක්කෙනාට දැන් අපේ spouse ට දෙන්න ඕන කියලා එක preferential share එකක් තියෙනවා. ඒ preferential share එක හදන්නේ first 250,000 ඇවිල්ලා අපි දෙන්න ඕන අපි කියන්නේ දැන් මැරිච් එක්කෙනාගෙන් අනිත් එක්කෙනාට යනවා right ඒ කියන්නේ පාර්ට්නර්ට යනවා right so මේක ඒ කියන්නේ complicated family නම් it is different but regular family කෙනෙක් මම කියන්නේ right සාමාන්‍යයෙන් complication තිබ්බම second marriage තියන්න පුළුවන් third marriage තියන්න පුළුවන් තව ළමයෙක් ඉන්න පුළුවන් it doesn't matter they ඔක්කොම will එකේ දාලා කරගන්න ඕනේ එහෙම නැත්නම් it's going to be a very complicated so you should be able to talk to your financial advisor how other කරන්න ඕන කියලා ඊට පස්සේ go and meet the lawyer and what is best way to do things right okay දැන් අපි ගත්ත හැටියට දැන් බලමු 1.25 million estate value තියෙනවා ඒ කියන්නේ ඒකින් ඇවිල්ලා කොහොමද මේක divide වෙන්නේ කියලා so the wife ගේ first share එක ඇවිල්ලා 350,000 plus 1/3 of the residual the balance එකේ 1/3 එකක් හම්බ වෙනවා so දැන් මේක ඇටියට දැන් 1.25 එකෙන් 350 මේක මම වැරදිලා පොඩ්ඩක් ඉන්න මේක 350,000 එක අඩු කරාම ඒකේ 1/3 එක 900,000 එනවා ඒ 900,000 එකෙන් 1/3 එක වෙලා 300,000 ඒ 300 plus 350 650,000 ඇවිල්ලා මේ preferential share එයාට හම්බෙනවා wife ට right ඊට පස්සේ මෙතන මේ කතාව මම ගත්තේ මේ ළමයි 4 දෙනෙක් ඉන්නවා කියලා assume කරමු so ඒ ළමයි 4 දෙනෙක් ඉන්නවා නම් එක්කිනාට 150 ගාන මේක හම්බ වෙනවා right මේ කියන්නේ මේක වෙල් එක මෙහෙම තමයි
Ontario law එක ඇටියට මේක you are going to distribute it. ඒ කියන්නේ අලුත් ඇඩ්මිනිස්ට්‍රේටර් එක කරන්න ඕන. right? එහෙම කරද්දී සමහරවිට මේකේ principal resident වෙන්න පුළුවන්. ඒත් මේක මේ adult children මේක I'm talking about adult children right? මේ පොඩි ළමයි නෙවෙයි. so adult children තියෙනකොට they නැත්තම් guardian වෙනවනේ අම්මා. right? දැන් මේක මම නිකන් generally මේ all adult children කියලා assume කරලා නිකන් example එකක් විතරයි මේක. right? so එහෙම කරනකොට දැන් මේ 650 තියෙනවා. ඒකට 1 million value තියෙන්නේ මොකද? house එක right ඒ කියන්නේ 1 million තියෙන හින්දා දැන් මෙයාට මේ she has to force to sell the house මොකද ඒක හරියට ෂෙයා කරන්නත් ඕනනේ ඒකින්ද දැන් කියන්නේ ළමයි නෑ I need the money කියවන you have to do it right so now අපි හිතමු so එහෙම බලනකොට සමහරලාට unfortunately you have to sell the house you have to take a decision ඒක ඔක්කොටම වඩා ලොකුම ප්‍රශ්න වෙලා දැන් සමහරලාට there is some other laws තියෙනවා matrimonial property කියලා එක claim කරන්න පුළුවන් එහෙම කරනකොට ඊට පස්සේ calculation so many things going to can happen මේක තමයි final solution එකක් නෙවෙයි but this is the solution expected by the government right so දැන් අපි බලමු ඒක එක පැත්තක් ඊට වඩා ලොකුම ප්‍රශ්න වෙලා දැන් අපි දැන් මේ මොන හරි ඉවර වුණාම දැන් කියන්නේ එක්කෙනෙක් මරනම දැන් ඊට පස්සේ අපි මේකට මේ probate එකට දැන් ඉස්සෙල්ලා 1 week වෙන්න කලින්ම දැන් ඔය අනිත් payment එක එනවා ඒකට ideas දාන්න ඕන ඊට පස්සේ කොහොමද මේ mortgage එක මේ මාරු කරන්නේ ඔය ප්‍රශ්න ගොඩාක් එනවා ඒ වගේම දැන් bank accounts තිබ්බනම් ඒක freeze කරනවා so joint account okay නැත්තම් ඒ වගේ ලොකු ප්‍රොබ්ලම් එකක් තියෙනවා මේක මොන හරි මේ යම්කිසි දෙයක් මේ විල්ලක් නැති වුනාම අපි දුවන්න වෙනවා CR එකට කෝල් කරන්නයි මේ අනිත් payments වලට කතා කරන්නයි ඊට පස්සේ please කරලා ඉල්ලන්න බැංකුවට ගිහිල්ලා සාමාන්‍ය so many things going to happen right ඕකට ඒ ටික ඒ වැඩ කරන්නම ඊට වඩා වැඩක් 1 week ඉවර වෙන්න කලින්ම you have to start working on it okay so මම හිතන්නේ දැන් ඒ කියන්නේ බිල් එකේ අවශ්‍යතාවය ගැන ඔයගොල්ලන් කවුරුත් දන්නවා ඇති ඒකින්ද මේ සාමාන්‍ය මම නම් මේ ඉඳලා ඉట్లా change කරන්න ඕන there could be little changes here and there right so මේකෙන් මම මේ ඉන්ටර්නෙට් එකෙන් මම අරගෙන we fill it and then එකටම $350 වගේ තමයි යන්නේ but it's good that you don't have anything that කියන ලොකු දෙයකට plan කරන්න ඕන නැත්තම් just take a small will and sign it by two of your friends sign කරලා තියාගන්න ඒක it's very important ඒක ප්‍රශ්නයක් එනකම් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් කියලා ආවම ඒ ප්‍රශ්න මහා ලොකුයි ඒ කියන්නේ it's very tough මේ ළඟදී මම මේ එක්කෙනෙක්ට ඔය සර්විස් එකක් කරන්න ගිහිල්ලා I realized how much difficult they are went through even though they have properties they couldn't bear the financial difficulties mortgage damage so many things happen credit spoil so many things can happen right so anyway thank you very much for watching me බලවට බොහොම ස්තුතියි thank you 22 දෙනෙක් ඇවිල්ලා තියෙනවා so ලොකු ගාණක් නෙමෙයි but anyway thank you very much take care and වෙන එකක් මට important කියලා හිතුණා මම තව සරයක් post කරනවා thank you bye bye මේ ගාන්ධි කවුරුත් දන්නවා ඇති මම insurance කරන්නේ thank you very much please subscribe